හරි. ආරම්භ කරමු යන්නේ. මම ඔයගොල්ලන්ට චුට්ටක් මේ ක්ලාස් වෙන්න තමයි පොඩ්ඩක් වෙලාව තිබෙ පුතාලට. රයිට්. හරි. එහෙනම් කට්ටියටම ආයුබෝවන් කියලා කිව්වනේ. අද අලුතෙන් සහභාගී වෙන දරුවෝ ඇති අද ඉස්සෙල්ලම සහභාගී වෙලා ඉන්න පුළුවන්. කමන්නේ අපි හිමිට වැඩි පටන් අරගෙන කරගෙන යමු. හරි. එහෙම ගැටලුවක් නැහැ. එතකොට පුතේ අපි අද දවසේ ඇතුළත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මම ගිය සතියේ ඔයගලන්ට කිව්වා අපිට පාඩම් 15ක් තියෙනවායි කියලා මම ඔයගලන්ට කිව්වනේ අපිට මේක කෙලිම නම් වැඩි ඩවුන් බහලා තියෙන්නේ පාඩම් 15ක් තියෙනවා කියලා මම ඔයගලන්ට කිව්වා. හරි. කියන්නේ යුනිට් 15ක් අපිට මේකේ තියෙනවා. හරි. යුනිට් 15ක් තියෙනවා. එතකොට අවුරුදු දෙකට. එතකොට දැන් අපි මේකේ පළවෙනි පාඩම පටන් ගන්න කලින් විෂයට පොඩි ප්‍රවේශයක් ගන්න ඕනේ. පාඩමට සම්බන්ධ වෙන්න කලින් මේ විෂයේ තියෙන කරුණු පිළිබඳව පොඩි ප්‍රවේශයක්. මොකද අපිට මේ පාඩම් 15 දීම දැන් මම නිකන් චුට්ටක් මේ ඉස්සලා පැහැදිලි කරලා ඊට පස්සේ අලුතෙන් සහභාගී වෙච්ච දරුවෝ කවුද කියලා බලමු. එතකොට දැන් අපිට මේ ඇත්තටම විෂය පටන් ගන්නකොට විෂයට අදාළ පොඩි හැඳින්වීම් ටිකක් කරන්න තියෙනවා. මේ විෂයට අදාළ පොඩි හැඳින්වීම් ටිකක්. විෂයට අදාළ හැඳින්වීම් ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ විෂය ඉගෙන ගන්න දරුවෙකුට ඉගෙන ගන්න කෙනෙකුට විෂය ගැන මූලික වශයෙන් දැනගන්න ඕනේ කරුණු ටිකක්. හරි. ඔයගලන්ට මම කිව්වා දැන් අද ඉස්සලම සම්බන්ධ වෙන දුවල පුතාලා ඉන්න පුළුවන්. ඒ කමක් නැහැ. දැන් මම නිකන් මූලික හැඳින්වීමක් කරලා ඔයගලන්ට මේක පිළිබඳව මම පොඩි කාරණා ටිකක් ඉස්සලා කියලා ඉන්නම්. දැන් අපි යම් කිසි විෂයක් ඉගෙන ගන්නකොට ඒක දේශපාලන විද්‍යාව වේවා වෙනත් විෂයක් වේවා අර O level වගේ නෙමෙයි අපි මේක ඉගෙන ගන්නකොට අපිට මේ විෂය ඉගෙන ගන්න අපිට මූලික වශයෙන් ඕන වෙන හරි විෂය ඉගෙන ගද්දී අපිට ඕන වෙන මූලික අර මේ ටෙක්නිකල් ටර්ම්ස් ටිකක් මූලික වශයෙන් ඕන වෙන කරුණු කීපයක් තියෙනවා මූලික කරුණු ටිකක් තියෙනවා රයිට් එතකොට මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලට දේශපාලන විද්‍යා අධ්‍යයනයේදී මූලිකවම මේ විෂය පිළිබඳ මූලික හැඳින්වීමක්. මේ විෂය පිළිබඳ මූලික හැඳින්වීමක්. එහෙම නැත්නම් මේ විෂය අධ්‍යයනයට අවශ්‍ය පදනමක්. විෂය අධ්‍යයනයට අවශ්‍ය පදනමක්. right. ඒක තමයි මම මුලින්ම කියන්න ඕන ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි ආපු ගමන් එකපාර එක දිගටම කොහොමද මේ ඉගෙනගෙන යන්නේ දෙවෙනි දවසනේ නේද? ඔව් හරි. මට ඉස්සෙල්ලා මම විසඳ ගන්න ඕනේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි පුතාලගෙන් අද ඉස්සෙල්ලාම ආපු දරුවෝ. හරි. ඉන්නවද? අද ඉස්සෙල්ලාම ආපු දරුවෝ ඉන්නවනේ චුට්ටක් කියන්න බලන්න මට අද ඉස්සෙල්ලාම සහභාගී වෙන අය පොඩ්ඩක් බලන්න chat එකට දාන්න බලන්න අද ඉස්සෙල්ලාම සහභාගී වෙන අය කවුද කියලා. අද ඉස්සෙල්ලාම සහභාගී වෙන දරුවෝ ඉන්නවද කියලා. ඔව්. right ඉන්නවා නේද? හරි. එහෙම අද ඉස්සෙල්ලාම සහභාගී වෙන දරුවෝත් ඉන්නවා. හරි පුතේ හරි. එතකොට හරි දැන් ගිය සතියේ හිටපු අයට නම් මේක ප්‍රශ්නයක් නෑ. හරි. අද ඉන්න අයට ඇත්තට මේ ගැටලුවක් එන්නේ නැහැ කාටවත්. එහෙම මේ අර ඉස්සෙල්ලාම අපි මේ පොඩි ගැටලු ටික විසඳගමුකෝ. එතකොට මට ටිකක් දෙන්න දරුවෝ විනාඩියක් අල්ලගෙන නොවි. මේ මම මේ මෙන්න මේ ටියුට් එක
මේ ටියුට් එක තමයි මේ විෂයේදී අපි කතා කරන මූලික එක. මේක ඇත්තටම විෂයට අදාළ පුතා මම මේ මුළු මාසෙම ෆ්‍රී කරන්නේ ඔයගලන්ට සහභාගී ඕන දරුවෙකුට ෆ්‍රී කරන්නේ ඔයගලන්ට මේ කිසිදු ගාස්තුවක් අය කරන්න නැහැ. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. මම ඔයගලන්ට මේ ටියුට් ටිකක් ඔයගලන්ට කුරිය කරලා ලෙවනවා. හරි. ඔයගලන්ගේ ගාස්තුවක් අය කරන්නේ නැහැ. මම මේක තව එක ටියුට් එකක් හදමින් ඉන්නවා මේ දවස්වල. ඒ නිසා තමයි එව්වේ නැත්තේ. අපිට අපේ ඇඩ්මින් එකට ඔයගලන්ගේ ඇඩ්‍රස් ටික දාලා මේ ටික ගමු. ඉදිරි සතියේදී දැනට මම මේකේ PDF එක ගෲප් එකට දාලා තියෙනවා. හරි. PDF එක ගෲප් එකට දාලා තියෙනවා. හරි. දාලා මම මේකෙන් ඇත්තටම මේකේ මම page 3 4 5 පොඩ්ඩක් print out එකක් අරගෙන තමයි අද ක්ලාස් එකට සහභාගී වෙන්න කිව්වේ. මම හිතන්නේ ඔයගලන් මේක print out එකක් අරගෙන ඇවිල්ලා ඇති කියලා මම හිතන්නේ. හරි. එතකොට ටිකක් ලේසි. මුළු ටියුට් එකම print out එක ගන්න ඕනේ. අපරාධය අතරම මේ මුළු page 2 3 4 print out එක අරගෙන තිබ්බනම් ඇති. මේකේ print out එක නැති අය ඉන්නවද චුට්ටක් මට කියන්නකෝ බලන්න පුතාලා. කවුරු හරි මේ group එකේ තියෙනවා මේක ඇත්තටම. ඔයගොල්ලෝ group එකේ තියෙනවා මේක. මේක අර PDF එකේ මුල් පොළ දෙක තුන print out අරගෙන නැද්ද කියලා මට චුට්ටක් chat එකට දාන්න බලන්න කවුරු අරන් නැත්තම්. ඔයාලා අරන් නේද තියෙන්නේ? අරන් ඔක්කොම අරන් නේද තියෙන්නේ? හරි. අරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් මේක group එකේ තියෙනවා. right? group එකෙන් අපිට බලා ගන්න පුළුවන්. හරි. මම මේකේ PDF එක group එකට දාලා තියෙන්නේ. හරි. දාලා නැති කෙනෙක් මේක දැක්ක නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න ආපහු මම admin එකට කියලා ඔයගලන්ට share කරගන්න. හරි තව පාරක් බලා ගන්න. එහෙම වුණා. ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරන්න ඕනේ ඉතින් උත්තර දෙන්නත් ඕනේ. හරි. මම කැමතියි ඔයගොල්ලෝ ඉතින් මේ කැමරා ඔන් කරලා මේකේ සජීවී සහභාගී වෙනවා නැති එහෙම වෙන්නේ නැහැ නේ ඔයගොල්ලන්. හරි. එතකොට right. හරි. එහෙනම් මම විශ්වාස කරනවා ඔයගොල්ලන් ගාව මේකේ PDF එක තියෙනවා කියලා. හරි. අඩුම තරමේ group එකේ ඔයගොල්ලෝ තියෙනවනේ ඒක දැකලා ඇති print out එක නැති වුණා. හරි. හරි. එතකොට එහෙනම් මම පොඩි කතා බහක් කරලා මේ ගැන කතාවට එන්නම්. පුතේ දැන් මෙහෙමයි කතාව. අපි ඔයගොල්ලෝ දැන් මේ විෂයකින් පටන් ගන්න පොඩි අයනේ. එතකොට ගිය සතියේ මම මේ කතාව කිව්වා. මේ දේශපාලන විද්‍යාව කියන විෂය අපි හදාරනකොට මේකේ මේ අවුරුදු දෙක ඇතුළත අපිට පාඩම් 15ක් හදාරන්න තියෙනවා. යුනිට් 15ක් හදාරන්න තියෙනවා. එකම දේ නැවත නැවත කියන එකේ තේරුමක් නැහැ. නමුත් අලුතෙන්ම සහභාගී වෙන දරුවන්ට චුට්ටක් දැනගන්නත් එක්ක. එතකොට 12 ශ්‍රේණියට පාඩම් 8කුත් 13 ශ්‍රේණියට පාඩම් 7කුත් තමයි තියෙන්නේ. දෙන්න. right. එතකොට ඒකට අදාළ ඔක්කොම විස්තර ටික මෙන්න මේ සිලබස් එක මේක ඇතුලේ තියෙනවා. හරි. මේක මම ඔයගලන්ට එව්වහම ඔයගලන්ට මේක බලා ගන්න පුළුවන්. මේක බලා ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මම ඉදිරියේදී ඩිරෙක්ට් නම්බර්ස් දෙන්නම් මාත් එක්ක කතා කරලා හරි. ඔයගලන්ට කියන ගැටලු මාත් එක්කම කතා කරගත්ත හැකිනේ. එතකොට ඒතොබේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. right. මොන හරි ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් මොන හරි තියෙනවා ඔයගලන්ට මාත් එක්කම කතා කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි. දැන් පාඩම් 15 ගැන ඔක විස්තරේ තියෙනවා. අද අපි මොකක්ද කරන්න යන්නේ? දැන් අලුතෙන් සහභාගී වෙන දරුවන්ටත් පරිණි දරුවන්ටත් සියලු දෙනාටම අපි අද මොකක්ද කරන්න යන්නේ? අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ දේශපාලන විද්‍යාව කියන විෂය අධ්‍යයනය කරන්න අවශ්‍ය පදනම් කරුණු.
පදනම් කරුණු. ඒ කියන්නේ මේ මුළු අවුරුදු දෙකම right මේ මුළු අවුරුදු දෙකම විෂය ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වන කරුණු අවශ්‍ය වන කරුණු මේ වසර දෙකම විෂය ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වන කරුණු තමයි අපි අද ඉස්සරළම මෙතන සාකච්ඡා කරන්න යන්නේ. right ඒක තමයි අපි කතා කරන්න යන්නේ. හරි. ඒක හරි. එතකොට දැන් මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ දැන් ලබන සතියේ ඉඳලා අනේ මාත් එක්ක කතා කරන්න ගමු. හරි. අපි ඉන්නේ පොඩි කමියුනිටි එකක්නේ. ඒතර ඔයගොල්ලන්ට මට එහෙම බල කරන්න බෑ. ඔයගොල්ලෝ කැමති නම් හරි ඉස්සරහට අපි ඔයගොල්ලන් වීඩියෝ ඔන් කරලා කැමරා ඔන් කරලා අපි කැමති නම් හරි කතා කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ උත්තර දෙන්න පටන් ගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මා chat කරන්නම් පුළුවන්. හරි. එතකොට අපිට මේක live ගොඩක් අය ඉන්න හන්තියක් නෙමෙයි මේක පුතේ. හරි. එතකොට හරි එතකොට ඔයගොල්ලන්ට මාත් එක්ක සජීවී සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට එතකොට දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේ වෙලාවෙම කියන්න පුළුවන් මට සර් මට මං ගාව මෙන්න මේකේ PDF එක නැහැ. මම පස්සේ ජොයින් උනේ මට PDF එක බලා ගන්න තිබියක් නැහැ. right මම නැත්තම් print out එක ගත්තේ නැහැ. මම මොකද කරන්නේ? අපිට මේක කතා කරගෙන මේක ලස්සනට කරගෙන යන්න පුළුවන් නේ. එහෙමනේ මේක කරන්න ඕනේ. නිසා එහෙම අපි කතා කරමු මේක. හරි. එහෙමනේ වෙන්න ඕන දරුවනේ. right ඒ නිසා මමත් කැමතියි එහෙම ඔයගොල්ලන්ට පහසුයි මේ වැඩේ නේද? අපි මේ විදිහට කරමු. right ඒ නිසා දැන් මම අඳුරනෝනේ දැන් දවස් දෙකක් ඉගෙනුවා. දැන් තව දවසකුත් අපි ගමුකෝ. ලබන සතියේත් ගමුකෝ. හරි. ඔයගොල්ලන්ට අත්දා බලලා මේක ලස්සනට වැඩේ කරන්න පුළුවන්. හරි. right හරි. නැත්තම් මේක නිකන් පාළු සුසන්නේ වගේ වෙලා තියෙන්නේ ඔයගොල්ලන් කතා කරන්නේත් නැහැ. ඈ ඔයගොල්ලෝ නිදිද කියලා දන්නෙත් නැහැ. ඔයගොල්ලෝ කනවද කියලා දන්නෙත් නැහැ. right ඔන්න මම ආවේ. එතකොට අපි එහෙමනම් දැන් ඉතින් කෙලින්ම උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. අනවශ්‍ය කතා ඔක්කොම නතර කරලා අපි කෙලින්ම වැඩේ ඇතුළේ යමු. ඔයගොල්ලන්ට ඕන නම් ඕන එකක් chat එකට දාන්න සහ ඔයගොල්ලන්ට ඕන එකක් අහන්න. මම හිතනවා සියලු දෙනා ගාවම මේ ටියුට් එකේ මේ කියන පිටු ටික අරගෙන PDF එක ඇති කියලා. right අපි එහෙනම් පටන් ගමු. දැන් මේ ටියුට් එක දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ පදගම. ඒ කියන්නේ දරුවනේ අපිට පාඩම් 15ම ඉගෙන ගන්නකොට අද මේ ඉගෙන ගන්න දේවල් අවශ්‍ය වෙනවා. පාඩම් 15ම ඉගෙන ගන්නකොට අපි මේ අද ඉගෙන ගන්න දේවල් අවශ්‍ය වෙනවා. right අපිට අවශ්‍ය වෙනවා. ඉස්සරම අපි බලමු මේ විෂයේ ආරම්භය පිළිබඳව. හරි දැන් අපි බලමු දේශපාලන විද්‍යාව කියන විෂය අධ්‍යයනය කිරීමේ ආරම්භය. දේශපාලන විද්‍යාව කියන විෂය අධ්‍යයනය කිරීමේ ආරම්භය. කියන්නේ මේ විෂය පටන් ගන්නෙ කොයි කාලෙද? මේ විෂය පටන් ගන්නෙ කොයි කාලෙද කියලා බලමු. මේ විෂය පටන් ගන්නෙ කොයි කාලෙද? ඔයගොල්ලෝ දන්නේ නැහැ. හරි. දාන්න බලන්න chat එකට කොයි කාලෙද මේ විෂය පටන් ගන්නද? ඔයගොල්ලෝ අතේ තියෙන ටියුට් එකේ තියෙනවා. කොයි කාලෙද පටන් ගන්න මේ විෂය? හරි. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ඔය දන්නේ. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. අන්න එහෙම යන්න අපි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවස. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින්. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. එතකොට
මේ විෂය ආරම්භ වෙන්නේ කොහෙද? මේ විෂය ආරම්භ වෙන්නේ කොහෙද? කියන්න බලන්න කොහෙද මේ විෂය ආරම්භ වෙන්නේ? ග්‍රීසිය. අමාරු. උත්තර දෙන්න ඔය. අන්න එතකොට හරි ලේසි. ග්‍රීසිය. ග්‍රීසිය. නගරයක් හැටියට ගත්තොත් මොන නගරෙද මේක ආරම්භ වෙන්නේ? ඔව් ග්‍රීසිය මොන නගරෙද? ඔව් හරියට හරි. ඇතන්ස් කියන නගරේ. ඇතන්ස් කියන නගරේ. මේ ඇතන්ස් වලට අපි කියන්නේ මේ පෞර රාජ්‍යයක් කියලා. මම පස්සේ තව ටිකකින් කියලා දෙන්නම් පෞර රාජ්‍යයක් කියන්නේ ඇයි කියලා. දැනට අපි ඒක කොහොම තියමුකෝ ඈ. පෞර රාජ්‍යය. ඇතන්ස් කියන පෞර රාජ්‍යය. මේ දේශපාලන විද්‍යාව ආරම්භ කරන්න මුල් වෙච්ච චින්තකයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද මුල් වෙච්ච චින්තකයෝ දෙන්න? කියන්න බලන්න. අන්න හරි. එක්කෙනෙක් දාලා තියෙනවා. ශනික උත්තර දෙනවා. ඇරිස්ටෝටල්. නියමයි. මාරු. තව එක්කෙනෙක්ගේ නම කියන්න බලන්න. තව එක්කෙනෙක්ගේ නම කියන්න බලන්න. තව කෙනෙක්ගේ නම කියන්න බලන්න. හරියට හරි. ප්ලේටෝ. මේ කොළ පාට එළිවහම පේන්නේ නැද්ද දන්නේ නැහැ. right. පේනනේ. පේනවද? right. ඔන්න දැන් අපි දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ආරම්භය පිළිබඳව කතා කරන්න ගත්තා. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ආරම්භය පිළිබඳ කතා කරන්න පටන් ගත්තා. හරි. දැන් පුතාලා මාත් එක්ක කියන්නේ දේශපාලන විද්‍යාව මම පුතේ දැන් ඔයගලන්ට කියන්න ඕනේ ටිකක් දැන් එක එක්කෙනා උගන්වන විදිය වෙනස්නේ. මම උගන්වන්න ආපු වෙලාව ඉඳන් උගන්වනවා ඈ. දැන් අද අලුතෙන් ආපු දුවල පුතාලා ඒගොල්ලන්ට කිසි ගැටලුවක් එන්නේ නැහැ. ගිය සතිය මම ඉගෙනුවේ නැහැ. ගිය සතිය මම පැහැදිලි කරමින් හිටියේ සිලබස් එක තියෙන්නේ කොහොමද? මාතෘකා කීයද? මේක ඉගෙනගෙන යන්න පුළුවන් පැතිකඩවල් මොනවද? විවිධ ක්ෂේත්‍ර ඒවා අපි කතා කරමින් හිටියා. අද කෙලින්ම ඔයගලන්ට මම මේ ටියුට් එක පටන් ගන්නවා. හරි. ඒතර මේ ටියුට් එකේ මම PDF එක දාලා තියෙනවා ඔයගලේ group එකට. ඕන කෙනෙකුට ඒක print out එකක් ඕන නම් ගන්නම් පුළුවන්. හරි නැත්නම් ඒක බලා ගන්නත් පුළුවන්. පොළ දෙකක් ගන්න කිව්වේ මම ඉදිරි සතියේදී ඔයගලන්ට මේක එවනවායි කියලා මම ඔයගලන්ට කිව්වා. ඒ ලස්සන ටියුට් සෙට් එකක් තියෙනවා මම එවනවා. ඒ කියන්නේ මම ඇත්තටම මට මේ තව එක ටියුට් එකක් මම හදනවා. තව ඉවර නැහැ. හදනව නෙමෙයි මේ ටියුට් එක මේක තමයි මේ ප්‍රධාන නිබන්ධනය මේක තියරි පන්ති වලට දීලා ඉවර වුණා. හරි. ඒක මට නැහෙට තියරි පන්ති වලට අනිත් දෙන්න තියෙනවා. ඒ නිසා මේ එතකොට මේ ඊටු ටික print කරගෙන මම ලබන සතිය ඔයගලන්ට ලබන සතියට දාන්න පුළුවන්. ඒකයි උනේ ඇත්තටම. හරි. ඉතින් එතකොට ඔයගලන්ට එවන්න නේ. ලස්සන ටියුට් එකක් මේක. පළවෙනි ටියුට් එක. වෙනවනේ ඔයගලන්ට යුනිට් 1 වල ටියුට් එක. right. right. එතකොට දැන් මම කියමින් හිටිය හරි අපි සමහරට එමුකෝ. දැන් අපි ඉස්සලම ඕනෑම විෂයක් ඉගෙන ගන්නකොට අපි කතා කරනවා මේ විෂය ආරම්භ වෙන්නේ මොන කාලෙද? ඕන විෂයක් සාකච්ඡා කරන්නේ අපි කතා කරන්නේ මේ විෂය ආරම්භ වෙන්නේ කොයි කාලෙද? එතකොට මේ දේශපාලන විද්‍යාව කියන විෂය පටන් ගන්නේ කොයි කාලෙද? හරි පුතාලන් මට කිව්වා මේක පටන් ගන්නේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ. මේක පටන් ගන්නේ ග්‍රීසියේ ඇතන්ස් නුවර. මේක පටන් ගත්තේ ඇරිස්ටෝටල් ප්ලේටෝ වගේ චින්තකයෝ. හරි. දැන් පුතාලා print out අරන් තියෙන මේ කොලේ ගන්නකො අතට.
හරි. රයිට්. හරි. අපි කතා කරමු. එතකොට පුතාලා දැන් ඔන්න ඔකේ අපි අද ලියන්න පටන් ගන්නවා. අපි අද ලියන්න පටන් ගන්නවා. එතකොට ඔයගොල්ලෝ දැන් ඔන්න බලන්නකෝ ඔකේ මුලම තියෙනවා. මාත් එක්ක චුට්ටක් අපි කියමුද? ඔයගොල්ලෝ පොඩක් අනේ ඉතින් අන්මියුට් කරලා කතා කරන්න මාත් එක්ක. මාතෘකාව මොකක්ද මාතෘකාව? දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ආරම්භය. දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ වන්නේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ග්‍රීසියේ ඇතන්ස් පෞර රාජ්‍ය තුල. මම පෞර රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා තව ටිකක් කියලා දෙන්නම්. මේ තව විනාඩි කිහිපයක් දෙන්න මට පෞර රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. හරි? ඕන්න දැම්ම කියලා දෙන්න පුළුවන්. හරි? පෞර රාජ්‍යයක් කියලා කියන්නේ දරුවනේ මේ පෞර රාජ්‍ය කියලා කියන්නේ මේ ග්‍රීසියේ තිබුණු රාජ්‍ය විශේෂකට. හරි? මේ පෞර කියලා කියන්නේ පුරයන් කියන එක. පෞර කියන්නේ පුරයන්. පුරයන් නෙමෙයි පුරයන් නේ. පුරයන්. ඒ කියන්නේ නගර. එතකොට මේ ග්‍රීසියේ තිබුණ කුඩා නගර පදනම් කරගෙන හැදුණු රාජ්‍යයන් තියෙන. ඒ රාජ්‍යයන් තමයි පෞර රාජ්‍ය කියලා කියන්නේ. හරි? කුඩා නගර පදනම් කරගෙන හැදුණු රාජ්‍යයන් තියෙනවා. ඒවට තමයි පෞර රාජ්‍ය කියන්නේ. ඒතකොට මේ හරි නගරයක් පදනම් කරගෙන හැදුණු රාජ්‍යයක්. කුඩා නගරයක් පදනම් කරගෙන හැදුණු රාජ්‍යයකට තමයි පෞර රාජ්‍ය කියන්නේ. ඒ වගේ රාජ්‍ය විශාල ප්‍රමාණයක් 100 ගණනක් ග්‍රීසියේ තිබුණා. හරි. ඇතන්ස් පෞර රාජ්‍ය තුලය ඒ ආරම්භක චින්තකයන් වශයෙන් සැලකෙන්නේ ඇරිස්ටෝටල් ප්ලේටෝ යන චින්තකයන්ය. දැන් මෙතනින් එහාම චුට්ටක් ලියන්න ඕනේ දැන්. ඒක ලියන්න ඕනේ. හරි? එතකොට දැන් මේ print out එක අරගෙන තියෙන අය print out එක ගන්න. එහෙම නැත්නම් කොලේක ලියන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ කොහොමද කොලේක ලියන්න වෙනවනේ. කොලේක ලියන්න ලියලා මම තව පාරක් පන්තියෙන් පස්සේ මේ PDF එක group එකට දාන්නම්. ඊට පස්සේ group එකත් එක්ක බලන්න මේක. හරි? චුට්ටක් ලියමුද අපි? චුට්ටක් ලියමුද? හැබැයි දැන් ලියද්දී ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරන්න ඕනේ. නැත්නම් මට ඔයගොල්ලෝ අහුත් නැත්නම් ඇහුන්නේ නැහැ කියන්න ඕන. ලියාගන්න බැරි වුණා නම් බැරි වුණා කියන්න ඕන. නැත්නම් මගුලක් වෙනවනේ මේක. හරි? දැන් ඔයගොල්ලෝ සද්ද නැතුවනේ ඉන්නේ. හරි? දැන් නෝට් එක අපි ලියන්න බෑ පුතේ. හරි. එහෙනම් දැන් මට ආයෙසරක් අවධානය දෙන්න. මම පුතාලත් එක්ක දැන් මේ කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භය ගැන. මේ විෂය පටන් ගත්තේ කොයි කාලෙද කියන එක. මේක ආරම්භුනේ කොයි කාලෙද කියන එක. හරි? එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක ආරම්භුනේ කොයි කාලෙද? ක්‍රිස්තුපූර්ව 4 වෙනි සියවසේ ග්‍රීසියේ ඇතන්ස් නුවර. හරි? එහෙමනේ මේ කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට දැන් ලියාගන්න බැරි වුණොත් ඔයගොල්ලන් මට කියන්න ඕනේ. හරි? හරි? අන්මියුට් කරලා කතා කරන්න මාත් එක්ක. කතා නොකර වැඩ කරන්න බෑනේ ඉතින් හරි. අපි චුට්ටක් ලියමුද එහෙනම්? පොඩ්ඩක් ගන්නකො ලියන්න. PDF එක print out එක නැත්තම් කොලේක ලියමු ඈ. නැත්තම් කොලේක ලියමු ඈ. හරි? මම ඕන මේ නෝට් එකක් group එකට දාන්න. හරි? ඒක ෆිසිකල් පන්තිය ළමයින්ගෙන් අරගෙන. ඒතර ඔයගොල්ලන් ලියා ගන්න බැරි වෙච්ච එක ලියන්නත් පුළුවන්. හරි. චුට්ටක් බලන්න. ආරම්භක චින්තකයන් වශයෙන් සැලකෙන්නේ ඇරිස්ටෝටල් ප්ලේටෝ යන චින්තකයන්ය. ලියන්න පටන් ගන්න. පටන් ගමු. ඔවුන් ග්‍රීසියේ පැවති ලියන්න බැරුත් කියන්න. ඔවුන් ග්‍රීසියේ පැවති අධ්‍යාපන ආයතන තුල
අධ්‍යාපන ආයතන තුල අධ්‍යාපන ආයතන තුල අධ්‍යාපන ආයතන තුල මේක ලියන්නේ අධ්‍යාපන ආයතන තුල දේශපාලන විද්‍යාව ඉගෙනීම ඉගැන්වීම පුහුණු කිරීම ඉගැන්වීම පුහුණු කිරීම සිදු කර තිබේ. කවුරු හරි වීඩියෝ ඔන් කරලා ලියනවා නම් මට ලේසියි පුතා දෙන්න තුන් දෙනෙක් හරි ලියනවා නම් හරි. ඔයගොල්ලන් මට සපෝට් එකක් දෙන්නේ නැහැ නේ ඉතින්. ඉගැන්වීම පුහුණු කිරීම සිදු කර තිබේ. ලබන සතිය කට්ටිය මාත් එක්ක කතා කරමු ඈ. නම් කියවලා දැන් අඳුරගෙන ඉස්කෝලේ කියලා ඈ. මාස්ටර් කියන්නකෝ මගේ විස්තර. right. ඔවුන් කියන්නේ මේ ඇරිස්ටෝටල් ප්ලේටෝ ඈ. ඔවුන් විසින් මේ සඳහා මේ පුටාගෙන සම්මු දාලා ලියන්න. academy lyceum කියන්නේ international school එක නෙමෙයි. lyceum වැනි අධ්‍යාපන ආයතන පවත්වාගෙන ගොස් තිබේ. හරි පුළුවන් කෙනෙක් දාන්න ඇකඩමි කියන අධ්‍යාපන ආයතන කාටද? මේ ග්‍රීකුගේ පවත්තන්ගේ ඇකඩමි කියන අධ්‍යාපන ආයතනේ පවත්තන්ගේ කවුද? පුළුවන් දාන්න මට chat එකට. නැත්තම් කියන්නකෝ නේ කතා කරන්නකෝ. ඔය ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා ස්ක්‍රීන් එක දාගෙන. නෝ කතා නෝ සිනා. ඔයාලා ඉන්නවද? ඉන්නද? දන්නේ නැහැ අඩුව තමයි. ඒකත් ලොකු දෙයක් නේ. හරි. ඒකත් ලොකු දෙයක් නේ. හරි. හරිනේ. ඒ දරුවා දන්නේ නැහැ කියලා හරි දැම්මා. මේ මිනිස්සයා මහන්සි වෙනවනේ අඩුව දරුවේ කියලා. හරි. ඇකඩමි අධ්‍යාපන ආයතනය ප්ලේටෝගේ. ලියා ගන්න මම පස්සේ වෙන නෝට් එකට දෙනවා. ලයිසියම් අධ්‍යාපන ආයතනය ඇරිස්ටෝටල්ගේ. හරි. දන්නේ නැහැ කියලා කිව්ව කලකො දෙයක් නෑ අප්පා. නැත්නම් බලාගෙන ඉන්නවනේ. මේ
මේවට කියන්නේ ශාස්ත්‍රාල කියලා. හරි. මේ අධ්‍යාපන ආයතන කියලා මම ඔයාලට ලේසියෙන් දුන්නේ. මේවට කියන්නේ ශාස්ත්‍රාල. මේවට කියන්නේ ශාස්ත්‍රාල. හරි. මේවට ශාස්ත්‍රාල කියලා කියන්නේ. ඉතින් ඕනේ. හරි. දැන් ඔයාලාට මට වාක්‍ය අමතක වුණා. කවුරුද කියන්න කණි මම කොහොමද වාක්‍ය අවසන් කරේ කියලා. ඒක ගැටකට දාන්න බැරි වාක්‍ය ඉවර කරපු විදිහ මට කවුරුද කියන්නේ? දැන් පොලිටිකල් කියන්නේ දිගට ලියන එකක් නේ. කියන්න බලන්න කොහොමද වාක්‍ය ඉවර කළේ කියලා. කියන වාක්‍ය ඉවර කළේ කොහොමද කියලා. යකෝ මුං අපාය යන්නේ බෑ. වාක්‍ය ඉවර කළේ කොහොමද කියන්න? මේ ටයිප් කරනවනේ අප්පා. අධ්‍යාපන ආයතන පවත්වාගෙන ගොස් තිබේ. හරි. thank you. කටහඬ නම් එහෙන්න දෙන්නෙම නෑ නේ. right. thank you උදා. right. එක්කෙනෙක්ම ඉන්නේ සපෝට් කරන්නේ. ගියාත් මගේ ඥාතියෙක්ද කොහෙද? right. එතකොට මට කියන්න පොලිටිකල් වලනේ අපිට මේක ඕන වෙන්නේ දෙන්නයි. මම ස්ක්‍රීන් එකේ පෙවුන්නේ නැතුව ගණන් ගන්න එපා මම ඉන්නවා. හරි. ඕගොල්ලෝ තීරපු ගාම හොරෙන් කැමරා ඕෆ් කරලා ඉදිරියට ගිහිල්ලා කෑම එහෙම කාලා එන්නේ. නේද? හරි. රින්ගන් ඉරුව ගාම වොෂ්රූම් එකට රින්ගනවා ඇත්තේ. මම ෆෝන් එකත් අරගෙන. රයිට්. මේ මම අහන්න ප්‍රශ්නයක්. මේ මට කියන්න ග්‍රීක යුගයේ හිටපු ප්‍රකට චින්තකයෝ තුන්දෙනා. අද ඇත්තට හරි දාන්න නැත්නම් ඉතින් කතා කරලා තියන්නකෝ අනේ කතා අහන්නත් ආසයි අප්පා මෙච්චර නිකම් මේ ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙකුටවත් මෙච්චර පිස්සෙක් වෙලා නැහැ. කියන්න බලන්න සවුත් චින්තක තාන්න කියන හැම කියන්න බලන්න සවුත් තුන්දෙනා. මූ ගරම දීනි බන්දේ ඒ මොකක්ද සින්න කියන්නේ ඉමර්ජන්සි එකට ගියා මුණ කතා කරලා කිව්වනම් හරි මේ වකට ඩිලිවර් මේ වකට වෙන්න කුරියර් එකට දුන්නා කොරියර් කිව්වනම් හරි කො රිටර්න් කරන්න මේ charge එකක් ගහලා තියෙනවා මේ මොකද්ද කියලා අහන්න Did you admit negative? හරි. දාන්න බලන්න. ඔයගොල්ලෝ දාන්න ග්‍රීකෝගේ චින්තක තුන්දෙනා කවුද කියලා දාන්න chat එකට දාන්න බලන්න. ඔයගොල්ලෝ දාන්න ප්‍රකට චින්තක තුන්දෙනා කවුද කියලා. වතුර ටිකක් කිල්ලුවේ. තිබහක් ආවා. ඒකයි. පැටව දාන්න බලන්න. කවුද චින්තක තුන්දෙනා කියලා? යකෝ මලගේ ප්‍රාණකාරයෝ වගේ. Aristotle, Socrates, Plato, Aristotle. මරු. ග්‍රීක යුගයේ ප්‍රකටම චින්තකයෝ තුන්දෙනා තමයි එක්කෙනෙක් Socrates. right. හරි මෙතන ආයි ඩිසිප්ලින් කියලා යන්නේ නැහැ ළමයි අපි වැඩ කරගෙන යමු එච්චරයි. හරිද? මම ඇහෙනවා, පේනවා නම් පේනවා. ඉතින් අඩුපාඩු තිබුණොත් කියන්න. එහෙම එකක් නැහැ. හරිද? මම හිතමු ගෝවින් ස්ක්‍රීන් එක දිහාත් බලනවා, කැමරාව දිහාත් බලනවා. ඔය ඉතින් ගණන් ගන්න එපා. හරි. Socrates, Plato, Aristotle. එහෙම යන් ඉතින් ඔයගොල්ලෝ මේ මොකද මම පැනලා මරාගෙන කනද? right. එතකොට මේ තුන් දෙනාගෙන් right මේ තුන් දෙනාගෙන් අපිට ඉච්ඡා වැදගත් නැති එක්කෙනෙක් ඉන්නවා. එයා වැදගත් නැත්තේ නෑ. එයා ග්‍රීක යුගයේ හිටපු හොඳම චින්තකයෙක් තමයි. නමුත් අපිට වැදගත්ම දෙන්න කවුද? අපිට වැදගත්ම දෙන්න කවුද? අපිට වැදගත්ම දෙන්න කවුද? හරි. Plato, Aristotle. ඔය කියන්නේ
වචනයක් ගන්න නම් බෑ. ඉතින් මලට රයිට්. ප්ලේටෝ ඇරිස්ටෝටල් දෙන්න තමයි අපිට වැදගත්ම දෙන්න. මම සොක්‍රටිස් වැදගත් නැහැ කියලා කියන්නේ නැහැ. සොක්‍රටිස් නරකයි කියලා කියන්නේ නැහැ. මෙහෙම එකක් නෙමෙයි. නමුත් අපිට දේශපාලන වශයෙන් වැදගත්ම චින්තකයෝ දෙන්න ප්ලේටෝ ඇරිස්ටෝටල්. රයිට්? දේශපාලනය ගැන මුලින්ම අදහස් දක්වපු එකන ප්ලේටෝ. හරි. ඒක දැන් ඕලට ප්‍රශ්න මම කියන්න හරි. ප්ලේටෝ ලිව්ව පොත් ගොඩාක් ලියලා තියෙනවා ප්ලේටෝ. ප්ලේටෝ පොත් ගොඩාක් ලියලා තියෙනවා. හැබැයි අපිට මේ දේශපාලන විද්‍යාවේදී අපිට වැදගත් වෙන පොත මම කියන්නේ. හරි. රිපබ්ලික්. රිපබ්ලික්. හරි. මේකට සිංහලෙන් අපි ජනරජය කියලා කියනවා. නැත්නම් ඔය ඉස්කෝලේ ගියහම ටීචර් සමූහ ආණ්ඩුව කියලා කියන්නේ. රයිට්? ඇරිස්ටෝටල් ලිව්වා පොත් ගොඩක් ලිව්වා. වැදගත්ම පොත තමයි පොලිටික්ස්. දේශපාලන වශයෙන් අපිට වැදගත්ම පොත තමයි පොලිටික්ස්. පොලිටිකල් නෙමෙයි පොලිටික්ස් POLITICS පොලිටික්ස්. දේශපාලනය right. හරි. අපි නෝට් එක ටිකක් ලියමු. පුතේ මට තප්පරයක් දෙන්න වතුර චුට්ටක් බොන්න. ඔයගොල්ලෝ කොහොමද බොන්න වතුර බොන්න බොන්න. ඔන්න මම ආවා. right? මේක අපි ඉතින් සජීවීව කරගෙන යන්න. right? right. ඔයාලා තාමනේ. හරි. එතකොට නෝට් එක පොඩ්ඩක් දෙන්න ඈ. නෝට් එක පොඩ්ඩක් ලියමු ඈ. මම ඉවර කළේ අනේ පුතේ කියන්න මම කොතනින්ද ඉවර කරේ කියලා කවුරු හරි. කියන්නකෝ. ආයෙ දානවනේ ඉතින් ආයෙ. ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ මොකද්ද ඇරිස්ටෝටල් ප්ලේටෝ මේ අධ්‍යාපන ආයතන දෙක අධ්‍යාපන ආයතන පවත්වාගෙන ගොස් තිබේ රයිට් හරි.
මෙහෙම ලියන්න. ඕකටම ලියන්න. අලුත් චේතන හදන්න ඕනේ. ඕකටම ලියන්න. මම නෝට් දෙන්න ඔය වැඩි නම් මට කියන්න ඕනේ. එහෙම වැඩිත් නැහැ ඉතින්. මෙහෙම ලියමුකෝ. මේ අර දැන් ඔයගොල්ලෝ මට පේජ් එක අදින්න මම මේකයි මේ පොඩ්ඩක් ප්ලේටෝ දේශපාලනය පිළිබඳ මූලික අදහස් ඉදිරිපත් කළද දේශපාලන විද්‍යාවේ ක්‍රියා වශයෙන් සැලකෙන්නේ ඇරිස්ටෝටල්ය. එයට හේතුව ලියන්න බැනුත් කියන්න පුතාලා. එයට හේතුව දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ කළ පළමු තැනැත්තා මේ වැඩි නම් කියන්න. පළමු තැනැත්තා ඇරිස්ටෝටල් වන හේයිනි. ඇරිස්ටෝටල් වන හේයිනි. ඔහු ග්‍රීසියේ පැවති පෞර රාජ්‍ය කියලා කියන්නේ මෙහෙම. පෞර නෙමෙයි ඈ. පෞර රාජ්‍යයන්හි
ආණ්ඩුක්‍රම අධ්‍යයනය කිරීම සඳහා මෙම විෂය ආරම්භ කර තිබේ. මෙම විෂය ආරම්භ කර තිබේ. right right මට අන්තර්ගත තැන පස්සේ කියන්න right හරි දැන් බටව ටික මට අවධානය දෙන්න පුතා දැන් ප්ලේටෝ තමයි මේ මුලින්ම මේ දේශපාලන කරුණු අධ්‍යයනය කරපු කෙනා හරිද ඒ වුණාට දේශපාලන විද්‍යාව විෂයක් විදිහට අධ්‍යයනය කරන පළමු තැනත්තා ඇරිස්ටෝටල්. ඒ නිසා තමයි ඇරිස්ටෝටල්ට දේශපාලන විද්‍යාවේ පියා කියන්නේ. ඒ නිසා ඇරිස්ටෝටල් දේශපාලන විද්‍යාවේ පියා කියන්නේ. ඔයගොල්ලෝ ලොජික් වලට ගියාම ලොජික් තර්ක ශාස්ත්‍රයේ පියා කියලා කියන්නේ ඇරිස්ටෝටල්ට. මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ජියෝග්‍රැෆි වලට ගියාම සර් කියන්නේ Google විද්‍යාවේ පියා ඇරිස්ටෝටල් කියලා කියනද මම දන්නේ නැහැ. මේ මනුස්සයා විෂයන් ගණනාවක අදහස් දක්වන කෙනෙක්. හරි පැතිරුණු අදහස් දක්වන කෙනෙක්. හරි විෂයන් ගොඩක අදහස් දක්වන කෙනෙක්. හරි මම ඒක හිමිහිට කියන්න. හරි ඒ කියන්නේ අපෙන් ඉතිහාසය ගැන කතා කරත් ඉතිහාසෙ කතා කරනවා ඇරිස්ටෝටල් ගැන. තර්ක ශාස්ත්‍රය ගැන කතා කරත් තර්ක ශාස්ත්‍රෙත් කතා කරනවා ඇරිස්ටෝටල් ගැන. ජියෝග්‍රැෆි කතා ජියෝග්‍රැෆි වලත් කතා කරනවා. හරි ලෝකෙ මුලින්ම ජීවීන් වර්ගීකරණය කළා තියෙන්නේ ඇරිස්ටෝටල්. නිසා මේ ඒකනේ දාර්ශනිකයෙක් කියන්නේ. එතකොට දැන් පටල ගන්න එපා. දැන් මෙතනදී මම කියනවා තව විෂයකදී කියනවා. නමුත් අපි දේශපාලන විද්‍යාවේ පියා කියලා කියන්නේ ඇරිස්ටෝටල්ට. දේශපාලන විද්‍යාවේ පියා කියන්නේ ඇරිස්ටෝටල්ට. right එතකොට ඒක හරි. දැන් මම කියමින් හිටියේ ඇරිස්ටෝටල් මේ පෞර රාජ්‍යවල පාලන ක්‍රම අධ්‍යයනය කරන්න තමයි මේ ග්‍රීසියේ තිබුණා පෞර රාජ්‍ය. හරි ඒ පෞර රාජ්‍යවල පාලන ක්‍රම අධ්‍යයනය කරන්න තමයි දේශපාලන විද්‍යාව පටන් ගත්තේ. ඒතකොට දේශපාලන විද්‍යාව විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගත්ත පළවෙනි කෙනා තමයි ඇරිස්ටෝටල්. ප්ලේටෝ මේ ගැන අදහස් දක්වපු බව ඇත්ත. ඒ නිසා තමයි අපි ඇරිස්ටෝටල්ට දේශපාලන විද්‍යාව පියා කියන්නේ. ප්ලේටෝට කියන්නේ නැතුව. හරි. තව එකක් මට මෙතන කියන්න බැරුව ගියා. හරි. සොක්‍රටිස් ගේ ශිෂ්‍යයා තමයි ප්ලේටෝ. ප්ලේටෝගේ ශිෂ්‍යයා තමයි ඇරිස්ටෝටල්. right හරි සොක්‍රටිස් ගේ ශිෂ්‍යයා ප්ලේටෝ ගේ ශිෂ්‍යයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් ගේ ශිෂ්‍යයා කවුද? දන්න කෙනෙක් කියන්නකෝ. එයා දාර්ශනිකයෙක් නෙමෙයි. chat එකට දාන්න බලන්න. කවුද ඇරිස්ටෝටල් ගේ ශිෂ්‍යයා? කවුද? එයා පාලකෙක්. කවුද? දන්නවද ඔයගොල්ලෝ? ඇරිස්ටෝටල් ගේ ශිෂ්‍යයා මහා ඇලෙක්සැන්ඩර්. ග්‍රීක අධිරාජ්‍යයක්. මැසිඩෝනියානු අධිරාජ්‍යයක්. right ඒ අපි දැන් මාව අඳුරගෙන දැන් ඉස්සරහට කතා කරමු. අපි ඉස්සරහට මේ පන්ති පිටත් පණිවිඩෙත් පොඩක් ඔයගලගේ යාළුවන්ටත් දෙන්න. අපි ඉදිරි සතිවලදී මේ මුළු මාසෙම අපි ෆ්‍රී කරන්නේ. හරි මේ මගේ දැන් ඔයගොල්ලෝ ඕනේ පණිවිඩයක් ඇඩ්මින් එකට දෙන්න. එහෙම නැත්නම් මගේ නම්බර් එකත් ඔයගොල්ලෝ ලියා ගන්න. හරි 070යි 56යි 888යි 50 මට ඉන්නනේ.
56,888.50. හරි. මම පන්තියක නැති වෙලාවකදී මම ඔයගොල්ලෝ කතා කරොත් හරි මැසේජ් එකක් තිබ්බොත් හරි මම රිප්ලයි කරනවා ඈ. right. එතකොට දැන් අපි මේ ටික දැක්කනේ. පුතේ මට කියන්නකෝ මම නෝට් එක ඉවර කළේ කොහොමද කියලා? කකල කියන්නේ? කියන්නකෝ. කොහොමද ඉවර කළේ? ඔහු ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන්ගේ ආණ්ඩු ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා මෙම විෂය ආරම්භ කර තිබේ. හරියට හරි. ඔන්න කතාවක් ඇහුවා. හරි. thank you සුව. හරි. මේ විෂය ආරම්භ කර තිබේ. ඉඩ තියනවද තව ඒ නෝට් එකේ ලියන්න රූල් තියනවද ඔය ටිකේ? රූල් දෙකක් තුනක් තියනවද තව? මම පොලේක ලියන්න. පොලේකද ලියන්නේ? ඔයත් මේ පුතේ ගත්තේ නැද්ද මේ ටියුට් එක print out එක ගත්තේ නැද්ද? නැහැ සර් මට මේ හවස මැසේජ් එකක් ආවේ. අවසදාවේ හරි. මම ඔගේ PDF එක තායි දාන්න ලබන සතියේ වන්න ඔයගොල්ලන්ට ටියුට් එක PDF එක මම දාන්නම් ආපහු. එතකොට ඒකෙන් print out එක ගන්න කොළ දෙකක් තුනක් ඈ. ඔක්කොම නෙමෙයි ඈ. හරි. ටියුට් එක වෙනවනේ මම. හා. අනිත් අය මට පොඩ්ඩක් දාන්නකෝ තව රූල් දෙක තුනක් ඉඳ තියෙනවද කියලා දාන්නකෝ බලන්න. එක රූලයි තියෙන්නේ සර්. ඒක රූල් ඉඳ තියෙන්නේ. හරි. එහෙනම් පොඩි වාක්‍යයකින් අපි ඉවර කරලා දෙන්න. right. පෞර රාජ්‍ය අනු ග්‍රීසියේ නගර පදනම් කරගත් කුඩා රාජ්‍ය විශේෂයකි. හරි. පෞර රාජ්‍ය කියලා කියන්නේ දරුවනේ ඔය පුතේ පෞර රාජ්‍ය කියන්නේ මේ ග්‍රීසියේ තිබුණු නගර පදනම් කරගත්ත කුඩා රාජ්‍ය විශේෂයක්. හරි. ඒ කියන්නේ මේ දැන් අපි හිතන්නකෝ මේ පොඩි දැන් අපි කියනකොට මහනුවර කියලා. හරි. මේ පොඩි කඳු ගැටයකින් වැඩ වෙච්ච මේ මහනුවර කිව්වා මේගොල්ලෝ පෞර රාජ්‍යයක්. හරි. කුරුණෑගල කියන්නකෝ පෞර රාජ්‍යයක්. මාතලේ කියන්නකෝ පෞර රාජ්‍යයක්. ඒ වගේ. හරි. ඒ වගේ පොඩි නගරයක් රාජ්‍යයක් විදිහට සලකන්නේ. ඕගොල්ලෝ දන්න පෞර රාජ්‍යයක් කියන්න බලන්න මට. ඕගොල්ලෝ දන්න පෞර රාජ්‍යයක් කියන්න බලන්න මට. දැනුත් මම උදේ කිව්වේ නේ පන්ති පටන් ගත්ත වෙලාවේ කිව්වේ එහෙනම් පෞර රාජ්‍ය. ඕගොල්ලෝ දන්න පෞර රාජ්‍යයක් කියන්න බලන්න. අන්න හරි. ඇතන්ස්. ග්‍රීසියේ තිබුණ ප්‍රසිද්ධම පෞර රාජ්‍ය තමයි ඇතන්ස් කියන්නේ. දරුවනේ ග්‍රීසියේ තිබුණු ප්‍රසිද්ධම පෞර රාජ්‍ය තමයි ඇතන්ස් කියන්නේ. මේ චින්තකයෝ තුන් දෙනාම සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් තුන් දෙනාම ඉපදෙන්නේ ඇතන්ස් වල. දේශපාලන විද්‍යාව ආරම්භ වෙන්නේ ඇතන්ස් වල. ඔය පස්සේ මම උගන්වන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අනම්මනම් කියලා තියෙන පාලන ක්‍රම ඇති වෙන්නේ ඇතන්ස් වල. ඒ නිසා ග්‍රීසියේ තිබිච්ච ප්‍රසිද්ධම පෞර රාජ්‍යය තමයි ඇතන්ස් කියලා කියන්නේ. තව දන්නවනම් කියන්න බලන්න පෞර රාජ්‍යයක් බලන්න. තියෙන ටයිම් එක
right. හරි නේද? හොඳයි. ඒකට දැන් මේ හොඳ ප්‍රශ්නයක් මේවා පාඩම් කරන්න පාඩම්ද දුඹුරු කහ වගේ පාඩම් පාඩම් කරන්න පුළුවන් පාඩම් ගොඩක් වෙලා පාවිච්චි කරන එක්සෑම් එකේ පාඩම් කරලා ඉතින් කිසිම වැඩක් නැහැ මොකද ඒකේදී දුඹුරු කහ වගේ පාඩම් දුඹුරු කහ මිශ්‍ර කරලා පාඩම් කරන්න පුළුවන් දුඹුරු කහ ඔය දෙක වැඩිපුර දුඹුරු පාඩම් right ඒ දුඹුරුවන් පසුබිම Tapi cipta kimia. Yang kami apa yang kami kami. ඒ වගේ පාඩමක් නෑ කරන්න හරි Pon yang kita makan. ඉන්සෙල්බර්ග් යටතේ කාන්තාර උදර්ශනයේට ලියාගන්නට කාන්තාර උදර්ශනයේට කාලයේ ශේෂ වූ කාන්තාර උදර්ශනයේට Oke ya. පාෂාණ ස්කන්ධයක් ලෙස පාෂාණ ස්කන්ධයක් ලෙස Ada pesian. Kenapa mute keras nona apa yang bagaimana? ඉන්සෙල්බර්ග් ඉදිරියෙන් කිය ඉන්සෙල්බර්ග් ඉදිරියෙන් කිය Berapa yang kita katakan begini? Benar. Kalau kadang-kadang tiba tiba body kan, dam merah dulu merah apa apa dia. Right. Athens තමයි Athens තමයි ඔයගොල්ලෝ දන්න ප්‍රසිද්ධම පෞර රාජ්‍යය. තව කීපයක් මම කියන්නම්. Corinth. Sorry පොඩි ප්‍රශ්නයක් වුණා. Corinth. ඔන්න තමයි ඉතින් නේද? Thebes. හරි. ඔයගොල්ලෝ හිතන් කියන්න බලන්න. මට අහුන්නේ නැතුවට කමන්නේ. Athens, Corinth, Thebes. තව තියෙනවා. Sparta. Sparta නෙමෙයි. Sparta, Rome. හරි. ඔයාගේ ටියුට් එකේ හරි කොලේක හරි දාගත්තත් කමක් නැහැ මේ. පෞර රාජ්‍යයන් කීපයක්. Athens, Corinth, Thebes, Sparta, Rome. අනේ පුතේ මෙහෙම එකක් තියෙනවා මම විහිළු කර කර ඉන්න එක දිගට උගන්වනවා. ඉතින් ඒ මගේ හැටි right? ඔයගොල්ලෝ ඉතින් විහිළුවක් අත් කරන්නේ නැහැ මීයන්ගා උගන්වන ඉවරයක් නැතුව කියලා. මුල් දවස් ටිකේ මම ටික ටික ඉගෙන ගමුකෝ. ඊට පස්සේ අපි කතා බහ කරමු අපිට සතිය ඉඳලා. ඔන්න අපේ හරි ටියුට් එකේ හරි කොහරි කොලෙක් හරි දාගන්න පෞර රාජ්‍යයන් කීපයක්. පුතා කොලයක් ගන්නකෝ. පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තියලා දෙන්න කොලයක් ගන්නකෝ. කොලයක් ගන්නකෝ. Ini bahasa kelihatan mandikan kamarnya. Right. Kolek data lo kan? සර් Oh, betul. ඒක වෙනම පොතක ලියාගත්තට කමක් නැද්ද? නෑ පුතේ මේක නිකන් දැනට කොලේක ලියන්න මම ඔයගොල්ලන්ට වෙනම ඔකට පොත් ටිකක් එවනවා ඒ හින්දා දැනට නිකන් කොලේක ලියන්නකෝ මේ පළවෙනි මාසේ මම ඒකට වෙනම පොත් සෙට් එකක් එවනවා ඒ හින්දා පේපර්ස් නැති හින්දා මම මේක දැනට නිකන් කොලේක ලියන්න කමන්නේ පොතක් නාස් කරන්න ඕනේ ඔව් හරි. වෙනම පේපර් සෙට් එකක් පුතාලට මම එවනවා ඒකේ ප්‍රශ්න ටික තියෙනවා ඒකයි ඈ හරි සර් හා. එක
දැන් පුතේ කට්ටියම නිකන් පොල් එක ලියන්න ඕක. 1 දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් ආරම්භ වන්නේ කුමන සියවසේ කුමන නගරයකද right මේක මැසේජ් එකක් ඇවිල්ලා තියෙන බැටරි ඔකේලා මේක තියෙන අන්න පොඩ්ඩක් උඩ රූල් දෙකක් තියන්න ලැප් එකේ ප්‍රශ්න අංක 2 පුතේ ඒක ලියද්දී ග්‍රීසියේ කියලාම ලියන්න නගරින් විතරක් ලියන්න නැතුව ප්‍රශ්න අංක 2 දේශපාලන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන චින්තකයා කවුද? ඔහු විසින් රචනා කරන ලද ප්‍රකට ග්‍රන්ථය කුමක්ද? ලියාගන්න බැරි වුණා නම් කියන්න ඕන ඉස්සෙල්ලා වගේ. ඔහු විසින් රචනා කරන ලද ප්‍රකට ග්‍රන්ථය කුමක්ද? මංචුට ක්වාඩ් ලයින් ගමන් නැහනේ. ඔහු විසින් රචනා කරන ලද ප්‍රකට ග්‍රන්ථය කුමක්ද? රූල් 2යි මම ඉස්සරහට මේ හදන්නම් පිළිවෙලක් ඔකටක් දාලා ලියලා එහෙම මට මේ ගෲප් එකට දාන්න හරි මොනවා හරි පිළිවෙලක් මම හදන්නම්. අනේ ලයිට් එක අඳුරනවා. ලයිට් එක නේද? මොකද බැලුවද මැසේජ් දෙන්න. එකයි. right. එතන රූල් දෙකක් තිබ්බා. තුන්වෙනි ප්‍රශ්නේ පොඩි
පොඩි තාක්ෂණික ගැටලු වෙනවා. ඉතින් ඕකම තමයි යා. ගණන් ගන්න එපා. hina වෙන්නත් එපා. තුන්වෙනි ප්‍රශ්නේ. පහත අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන ලද්දේ කවුරුන් විසින්ද? කවුරුන් විසින්ද? එක ඇකඩමි. එක ඇකඩමි. දෙක ලයිසියම්. රයිට්. උදේ ප්‍රශ්න කීයද? දරුවෝ ප්‍රශ්න කීයද? පුතාලා ප්‍රශ්න කීයද? 3යි සර්. 3යි නේ. රයිට්. හතරවෙනි ප්‍රශ්නේ. හරි, thank you. ප්‍රශ්න 3යි. හතරවෙනි ප්‍රශ්නේ. ග්‍රීක දාර්ශනික සොක්‍රටිස්ගේ ප්‍රකට ශිෂ්‍යයා කවුද? ප්‍රකට ශිෂ්‍යයා කවුද? ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථය කුමක්ද? ග්‍රන්ථය කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ. ඒක පහ නේද? ඔව් ඒක සර්. පහ නේද? ඈ? පහද හයද? පහ. මම දෙන්න හදන්නේ පහ නේද? ඔව් සර්. right. Thank you. Right. පස්වෙනි ප්‍රශ්නේ. මම මේක ඔන්න ඔයාලට කියලා දුන්න එකක් නෙමෙයි. හරිද? ඔන්න ඒකට උත්තරේ හොයන්න ඕනේ. පහේ එක කොටස් දෙකකට බෙදනවා. එක දේශපාලන විද්‍යාවේ ප්‍රථම විඥානවාදී දන්නේ නැහැ ඔයගොල්ලෝ ටික අපේලා බලන්න ඕනේ. විඥානවාදී අමාරුයි. දාර්ශනිකයා ලෙස හඳුන්වන්නේ කවුද?
ඒකේ දෙවෙනි කොටස ඒකේ ත්‍රිවල ගන්න තියෙන අනිත්‍යම ගන්න තියෙන දේශපාලන විද්‍යාවේ ප්‍රථම යථාර්ථවාදී දාර්ශනිකයා ලෙස හඳුන්වන්නේ කවුද? ඔන්න ඒකම කාලට අද හොයන්න ඕනේ. ඒක අද හොයන්න ඕනේ. right. ඔන්න අපි දේශපාලන විද්‍යාව පිළිබඳ මූලිකම දැන් විෂය පටන් ගත්තී මූලික සරල හැඳින්වීම කෝල් තියෙන්න බෑ. මූලිකම හැඳින්වීම මං කළා. හරි සරල පොඩි හැඳින්වීමක් කළේ. ඊට පස්සේ මම පස්සේ ඔයාලට කියලා දෙන්න ඕනේ ලබන සතියේ කියලා දෙන මේ චින්තක තුන් දෙනා ගැන. දේශපාලන විද්‍යාව වර්ධනයට දායකත්වයේ සපයපු සොක්‍රටිස් එච්චරම ලොකු දායකත්වයක් මෙතන නැහැ. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගැන. right? එතකොට දැන් මයික් එක අන්මියුට් කරලා හරි ඔයගොල්ලෝ තනියම හරි දැන් මට කියන්න ඕනේ ඔන්න අපි අද පටන් ගත්තේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ආරම්භය. හරි දැන් මට chat කරන්න ඕනේ මට කෙලින්ම උත්තර දෙන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියන්න. දේශපාලන විද්‍යාව විෂයක් හැටියට ආරම්භ වෙන්නේ කොයි කාලෙද? ටක්ගල කියන්නේ කොයි කාලෙද? කියන්න පුතේ. ක්‍රිස්තු පූර්ව කියන්න දුව. 4 4 වෙනි සියවසේ. හරි. කොහෙද මේක ආරම්භ වෙන්නේ? ඇතැන්ස් නුවර ඔව් ග්‍රීසියේ ඇතන්ස් නුවර. කවුද මේ විෂය ආරම්භ කරන්න මුල් වෙච්ච චින්තකයෝ දෙන්න? ඇරිස්ටෝටල් ප්ලේටෝ හැමෝම උත්තර දෙන්න. හරි. මෙයින් දේශපාලන විද්‍යාවේ පියා කියලා අපි හඳුන්වන චින්තකයා කවුද? ඇරිස්ටෝටල් හරියටම හරි. හැබැයි අපි දන්නවා ඇරිස්ටෝටල්ට කලින් මේ විෂය ගැන කතා කරේ කවුද? ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා. කවුද ගුරුවරයා? ප්ලේටෝ. ඔව්. හැබැයි ප්ලේටෝ ඉන්නකොට අපි ගුරුවරයා ඉද්දී හැබැයි දේශපාලන විද්‍යාව පියා කියලා කියන ප්ලේටෝට නෙමෙයි ඇරිස්ටෝටල්ට. ඇයි අපි ප්ලේටෝට දේශපාලන විද්‍යාවේ පියා කියන්නේ නැතුව ඇරිස්ටෝටල්ට දේශපාලන විද්‍යාවේ පියා කියලා කියන්නේ? මොකක්ද හේතුව? විෂයක් වශයෙන් අධ්‍යයනය කරපු පළමු තැනැත්තා ඇරිස්ටෝටල්. ඒකටම දේශපාලන විද්‍යාව විෂයක් විදිහට විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න පටන් ගත්ත පළවෙනි තැනැත්තා තමයි ඇරිස්ටෝටල්. ඒ නිසා අපි ඇරිස්ටෝටල්ට කියනවා දේශපාලන විද්‍යාවේ පියා කියලා. ඇරිස්ටෝටල් ග්‍රීසියේ තිබුණු මොන රාජ්‍යයන්ද අධ්‍යයනය කළේ? ඒ රාජ්‍යයන් මොන රාජ්‍යයන් කියලාද අපි කියන්නේ? මොන රාජ්‍යයන්ද? ග්‍රීසියේ තිබුණු මොනවද ඒවට කියන්නේ? පෞර. අන්න හරි. පෞර රාජ්‍යයන්. පෞර රාජ්‍යයන්. හරියටම දැන් මරු පන්තිය. ලබන සතියේ කෙලින්ම නමින් කතා කරනවා ඔයගොල්ලන්ට. හරි? දොගොඩත් මාව වඳුරනවා. රයිට්. පෞර රාජ්‍යයක්. ළමයි පෞර රාජ්‍යයක් ගොඩාක් තිබුණා. මම දැන් ඉස්සරහට උගන්වන්නදි කියන්නම් මේක ටියුට් එකේ ඉස්සරහට තියෙනවා. ඇරිස්ටෝටල් මේ පොලිටික්ස් පොත ලියනකොට පෞර රාජ්‍යයන් 158ක් අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ඊටදී ගොඩාක් තිබිලා තියෙනවනේ. පොලිටික්ස් පොත ලියනකොට පෞර රාජ්‍යයන් 158ක් අධ්‍යයනය කරලා තියෙනවා. 158ක ආණ්ඩු ක්‍රම අධ්‍යයනය කරලා තියෙනවා. හරි? නිකන් ඔළුවේ තියාගන්න මේක ඈ. ඉස්සරහට ඔයාලට මම ගෙදරට යනකොට පේපර් එකේ මේවා තියෙනවා. පෞර රාජ්‍යයන් 158ක ආණ්ඩු ක්‍රම අධ්‍යයනය කළා තමයි පොලිටික්ස් පොත ලිව්වේ ඇරිස්ටෝටල්. එතකොට ග්‍රීසියේ තිබුණු ශාස්ත්‍රාලයන් නැත්නම් අර ආයතන දෙක මොකක්ද? වඩා ප්‍රකට අධ්‍යාපන ආයතන දෙක මොකක්ද?
මොකද පුතාලා? එක ඇකඩමි අනිත් එක ලයිසියම්. ලයිසියම්. ඇකඩමි කාගේද ලයිසියම් කාගේද? ඇකඩමි ටොල ටොලමි නෙවෙයි. ප්ලේටෝගේ. ඇකඩමි ප්ලේටෝගේ ලයිසියම් ඇරිස්ටෝටල්. හරි. අපි දැන් ඒ ටික කතා කළා. ග්‍රීසියේ තිබුණ පෞර රාජ්‍යයන් අතරින් වඩාම ජනප්‍රියම පෞර රාජ්‍ය මොකක්ද? ඇතන්ස් තමයි. හරි. දැන් පුතේ මම දැන් ඔන්න අඳු ගන්නන්න පටන් ගත්තා. රයිට්? අද මම පැයකමාරක් විතර ඉගෙනුනේ. රයිට්? එතකොට පොඩි තාක්ෂණික ගැටලුත් එක්ක මම ඉගෙනුනේ. ඒවට කමක් නැහැ ඉතින් නේද? පොඩි අඩුපාඩු වෙනවා. ලයිටින් වල අඩුපාඩු වෙනවා. ඉතින් මම අතින් පොඩි අඩුපාඩු වෙනවා. ඉතින් එහෙම කමක් නැහැ ඉතින් නේද? රයිට්. පුතාලට මම ගන්නකො හොඳට තේරුණාද කියන්නකො ඉස්සලම සබ්ජෙක්ට් එක තේරුණාද? ඔව් තේරුණා? අනිත් අය තේරුණාද ඔයගලන්ට? ඔව් සර්. ඔව්. පුතාලට මගේ මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද? නෑ. chat කරා වුණත් කමක් නෑ අහන්න. දැන් පුතාලා මෙන්න මගේ නම්බර් එක මෙන්න මේක තියෙනවනේ. ඔයගොල්ලෝ ගාව තියෙනවනේ. මේ නම්බර් එක ලියා ගන්න. හරි? මේක මම ළමයින්ට දීලා තියෙන පර්සනල් නම්බර් එක. පුතාලට කරන මොනවා හරි ඕන දෙයක් මගෙන් මේකෙන් අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා මැසේජ් එකක් තියන්න. හරි? එතකොට මොනවා හරි තියෙන ගැටලුවක් මට මේකට කියන්න. හරි? එතකොට පන්තිය මම පුතාලට හොඳට ඉගැන්නුවා නම් පුතාලට මම උගන්වපුවා තේරෙනවා නම් පොඩක් යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. එතකොට මම නැවතත් කියන පුතාලගෙන් මම මේ මාසේ කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. හරි? හැබැයි මම ටියුට්ස් ටික ඔක්කොම ඔයගලන්ට එවනවා. මට චුට්ටක් මට මේ සතියේ පුළුවන් වුණොත් කියන්නේ next week කියන්නේ ලබන සතියේ පුළුවන් වුණොත් එවනවා. බැරි වුණොත් මම අනිවාර්යයෙන් කියන්නේ ටියුට් එක මට print කරගන්න පුළුවන් වුණොත් එවනවා. නැත්තම් ඊළඟ සතියේ මම අනිවාර්යෙන්ම එවනවා. හරි? මම full try එකක් දෙනවා. මේ සතියේ මම මේවා කරලා එවන්න. එතකොට මම මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික ගන්නම්. හරි? මම හිතනවා පුතාලට මම ගන්නකො හොඳට තේරුණා කියලා. සහ මට පුතාලා වැඩ කරද්දී සෑහෙන සහයෝගයක් දුන්නා මුලින් කතා නොකර හිටියට. එහෙමනම් පුතාලට මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවද මගේ? මොකුත් නැද්ද? මොකුත් නැහැ නේද එහෙනම්? නෑ. අපි එහෙමනම් ලබන සිකුරාදා සුපුරුදු විදිහට 7ට මුණ ගැසෙමු. එතකොට ටියුස් ටිකක් අරගෙන අපි ලස්සනට වැඩ කරමු. මම පණිවිඩ ගෲප් එක හරහා දෙන්නම්. එහෙමනම් පුතාලා සීල දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා.